අතරෙන් මට හිතුණා අද රුලන් වලින් උණුදු වඩේ හදන්න. ටිකක් මං ග්‍රයින්ඩර් කරගත්තා. ඊටු ටික තියෙනවා මේ කෑලි වශයෙන්. ඊට පස්සේ මම ටිකක් බීලුණු ටිකක් භාගයක් කපා ගත්තා. කරපිංචා ටිකක්, අමිරිස් ටිකක්. ඊට පස්සේ තෙල් මේසෙ හැඳි දෙකක් දාලා කෑලි මිරිස් ටිකක් දාගන්න ඕනේ. අද තනියම පුතා නැහැ. පුතා පොඩි කෝස් එකකට ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා ටිකක් අමාරුයි වැඩේ. ඉතින් ඒ වුණාට තෙල් මේසෙ හැන්දක් දාගන්න කියලා කිව්වට තනියමනේ කරන්නේ. ඒ හින්දා මගේ හිතේ මේව එකට ටිකක් දාගන්නවා. ඊට පස්සේ ලිප ඔන් කරලා තියෙන්නේ. ලිප ඔන් කරගන්න ඕනේ. ලිප ඔන් කරගත්තා. තනියම ඉතින් ඕක කරගන්න ඕනේ පුතා නැති නිසා. ඊට පස්සේ පොඩ්ඩක් රන්වන්ට මේක තෙල් ටික රත් වුණාට පස්සේ කරගන්න තියෙන්නේ පොඩ්ඩක් රත් වෙන්න ඕනේ. රත් වුණාට පස්සේ කෑලි මිරිස් ටිකක් රත් වෙලා නැහැ තෙල් ටික. ඊට පස්සේ දාගන්නවා අර ලුණු ටික. ඔක්කොම ටික තනියම කරන්න බැරි හින්දා මම ඔක්කොම ටික දාගත්තා මේකට. ඒක පොඩ්ඩක් රන්වන් පැහැය දෙන්න ඕනේ. තනියම නිසා මේකට රන්වන්න පෑ වුණාට පස්සේ අබ ටිකුත් දාගන්න ඕනේ. මම අබ ටිකුත් දාගත්තා. අද තනියමනේ ඒ නිසා අමාරු ටිකක්. ඊට පස්සේ අර කුඩු කරගත්ත සෙමෝලිනා ටිකක් දාගන්න ඕනේ අපි. මේකට දාගෙන පොඩ්ඩක් කලවම් කරගෙන මේක තෙත ගතියට තියෙන්න ඕනේ පොඩ්ඩක්. ඒ නිසා වතුර චුට්ටකුත් අපි දාගන්න ඕනේ. මේක ටිකක් තැම්බෙන්න එපා. උලන් ටික. ඒ නිසා තමයි වතුර ටිකක් අපි දාගන්නේ. නැවතත් අපි මං අර මෙව්වා කරන්නේ yeah baby ඔන්න නැවතත් තව මල් ලිපේ තියලා ගානට හදාගත්ත තලපයක් වගේ වතුර චුට්ට මික්ස් කරමින් තමයි මේක හදාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඝනකමකට එනකොට බාන්න ඕනේ. වල පොඩ්ඩක් අත් ගහලා මෙව කරලා තියාගෙන දැන් මං අර උණුදු වඩේ හිත හදන මික්ස් එකක් තනියෙන්නේ මට කරන්න බැහැනේ මේ ෆෝන් එකත් අතින් අල්ලගෙන. ඒ නිසා මම මේක ආයේ නැවතත් වීඩියෝ එකකින් එන්නම්. මම මේ ටික ඉතුරු ටික හදාගෙන ඔබ කරලා ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න වගේ තලපයක් විදිහට තමයි ගන්න ඕනේ. තෙල් බින්දුව දැන් තෙතමනේට තියෙන්න ඕනේ මේක නැත්තම් පැලෙන්න බලනවා. ඒ නිසා රුණන් වල ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් අතුත් පොඩ්ඩක් මෙහෙම ගැහුවා. අත් පොඩ්ඩක් මෙහෙම ගහලා මෙන්න මේ විදිහට මෙව කරගත්තා. මම දැන් උඩු වඩේ විදිහට මේවා ටික හදාගෙන නැවතත් ඕගොල්ලන් හමුවට මුණ ගැහෙන්න එන්නම්. okay ඔන්න නැවතත් වීඩියෝ එකකින් මුණ ගැහුණා. දැන් අර තලපයක් වගේ හදාගත්තානේ. ඊට පස්සේ උණුදු වර්ගයේ හැඩයට මේක හොඳට අත් ගහගෙන මේ වගේ හදාගත්තා. දැන් ලිපේ තියලා ලිපේ තියලා තෙල් ටික දාලා බෙද ගන්නයි තියෙන්නේ.
ආයි නෑ දැන් බදිනකොට මට තනියෙන් කරන්න බෑනේ තනිය පුතා හිටපු හින්දානේ මේ ටික කළේ පහුගිය දවස් ටිකේ ඒ හින්දා මම බැදගෙන ආයි නැවතත් ඕගලන්ගේ හමුවට එන්න බැදෙනකොට ඕගලන්ට පොඩ්ඩක් ගත්තා මම අර ඉතින් මුදු වගේ නෑ ඉතින් ඒ වුණාට හොඳයි රසයි කේවේ නෑ තාම මම බර මේව හිකුත් හදනවා මේ පොල් ටිකක් දාලා කරපිංච රම්පේ දාලා ලුණු මිරිස් දා මේ ලුණු එම් දාලා දෙහි දාලා ඒ අර මේව පේස්ට් එකකුත් හදනවා හොඳයි කාලා බලන්නකෝ බෙදීගෙන එනකොට මම ඔන්න ටිකක් පෙන්නුවා ඔයගොල්ලන්ට තනියෙන් කරන්න බැරි හින්දා මේ කරන්නේ ආයි නෑ ඔක්කොම මේ බදුනට පස්සේ මම ආයි නැවතත් ඔයගොල්ලෝ හමුවට එන්නම් ඔන්න ඔක්කොම බෙදුනට පස්සේ මම අර මිංචි සම්බෝලේ වගේ අම්මිරිස් දැම්මා කරපිංච ටිකක් දැම්මා පොල් දැම්මා ලුණු දැම්මා දෙහි දැම්මා මිංචි සම්බෝලේ වගේ හැදුවා දැන් උණුදු වඩේ හැදුනා හැබැයි ඔන්න මම පොඩ්ඩක් රස බලනවා ඕගොල්ලන්ට පෙන්නන්න ක්‍රිස්පියට තියෙනවා අර උණුදු රහ එන්නේ නැහැ උණුදු රහ ඉතින් එන්නේ නැහැ මේ ඔය ටිකක් ක්‍රිස්පි මම මේ සම්බෝලෙත් එක කාලා ඔයගොල්ලන්ට පෙන්නනවා කොහොමද රස කියලා උණුදු රහ එන්නේ නැහැ ඒකට හොඳයි කාලා ඔයගොල්ලෝ හදලා බලන්නකො ගුණත් එක්ක රුණන් වල ඉන්නේ ඇත්තටම රසයි උණුදු රහ ආවේ නැතුණාට ක්‍රිස්පියට ආවා ටිකක් ඔයගොල්ලෝ හදලා තියලා මේ වගේ උණුදු වඩේ හදලා තියලා පොඩ්ඩක් පිපෙන්න තියන්න එතකොට එනවා පිපිලා ඇත්තටම රසයි ගුණත් එක්ක ඇත්තටම රසයි නැවතත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් බයි